හරි අද අපි බලමු කොහොමද අපේ ෆෝන් එකේ තියෙන ෆයිල් එකක් කම්පියුටර් එකට ගන්න කියලා. ඒ වගේම කම්පියුටර් එකේ තියෙන ෆයිල් එකක් ෆෝන් එකට ගන්නත් ලේසි ක්‍රමයක් තමයි අද මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් මේකට ඕනේ කරන්නේ ඔයාලගේ ෆෝන් එක ඕනේ කරනවා. ඒ වගේම ඔයාලගේ charge එක අවශ්‍ය කරනවා ෆෝන් charge එක. එතකොට අපි අද මෙන්න මේ USB කේබල් එක පාවිච්චි කරලා තමයි ඉන්ටර්නෙට් නැති අවස්ථාවකදී අපේ ෆෝන් එකෙන් අපේ කම්පියුටර් එකට කොහොමද ෆයිල්ස් ගන්න කියලා බලන්නේ. ඒ වගේම මේකේ කම්පියුටර් එකේ ඉඳලා ෆෝන් එකටත් ෆයිල්ස් ගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. දැන් ඊළඟට කරන්න තියෙන්නේ ඔයාලගේ මේ ෆෝන් charge එකේ charge එක අයින් කරලා මෙන්න මේ USB කේබල් එක අරගන්න. දැන් ඊළඟට කරන්න ඕන මෙන්න මේ තියෙන charging cable එක අපේ ෆෝන් එකේ charging port එකට connect කරලා ඊට පස්සේ අපේ computer එකේ USB port එකට මේ වගේ connect කරගන්න ඕනේ. හරි. දැන් ඊළඟට කරන්න ඕන අපේ මේ ෆෝන් එකේ notification වලට ගියහම මෙන්න මේ විදියට අපේ USB cable එක plug වෙලා තියෙන එක පෙන්නනවා. එතකොට ඒක touch කරාම මෙන්න මේ files transfer කරගන්න option එකට දාගන්න ඕනේ. හරි. ඉතින් ඒත් එක්කම ඔයාලගේ computer එකේ මේ විදියට ඔයාලගේ connect කරලා තියෙන මේ device එක මේ විදියට පෙන්නනවා. එයාව click කරන්න. එතකොට ඔයාලට පෙන්නනවා ඔයාලගේ device එකට මොනවද share කරන්න ඕනේ කියලා. එතකොට ඒකෙදි open device to view files කියන එක click කරන්න. හරි. දැන් අපි ඉන්නේ file explorer වල. එතකොට file explorer වල ඊළඟට මේ විදියට අපේ files ටික පෙන්නනවා. එතකොට මේ තියෙන මගේ device එකේ internal storage එක ඒක double click කරන්න. ඊළඟට ඒකෙදි ඔයාලට මෙන්න මේ වගේ ෆෝල්ඩර්ස් ටික බලා ගන්න පුළුවන් ෆයිල්ස් එක. හරි. දැන් ඊළඟට මෙන්න විදියට ඉන්ටර්නල් ස්ටෝරේජ් එක පෙන්නනවා. එතකොට මේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක කියන්නේ අපේ ෆෝන් එකේ තියෙන ෆයිල්ස් තමයි මේ පෙන්නන්නේ. එතකොට ඒක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එක ඇතුලේ තියෙන ෆයිල් ෆෝල්ඩර්ස්. එතකොට මම දැන් ෆෝන් එකේ තියෙන පින්තූරයක් තමයි අපේ කම්පියුටර් එකට ගන්න හදන්නේ. එතකොට මම මෙන්න මේ wallpapers කියන ෆෝල්ඩර් එකේ පික්චර් එකක් දාලා තියෙනවා. අපි බලමු ඒක ගන්න. හරි. මේ තියෙන්නේ image ෆයිල් එක. එතකොට මේ ෆයිල් එක මට පුළුවන් දැන් මෙතනින් copy කරගන්න. ඊළඟට මම මගේ කම්පියුටර් එකේ තියෙන pictures වලට ඇවිල්ලා මෙතන මේ ෆෝල්ඩර් එකේ ෆයිල් එක paste කරගන්නවා. හරි. ඉතින් මෙන්න මේ විදියට මට ඒ image එක ගන්න පුළුවන් වුණා. දැන් මේ විදියට මගේ ෆෝන් එකේ තිබුණු පින්තූරේ මේ විදියට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපි ඊළඟට බලන්න යන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන PDF ෆයිල් එක කොහොමද ෆෝන් එකට අරගෙන යන්නේ කියලා. ඉතින් මෙතනදිත් පින්තූරේ වගේම තමයි මේ අදාළ PDF ෆයිල් එක අරගෙන ඒක කොපි කරලා ඔයාලා this PC වලට ඇවිල්ලා this PC වල අපේ device එක, ඒ කියන්නේ ෆෝන් එක select කරලා ඒකේ internal storage එක ඇතුළට ගිහිල්ලා මේ විදියට ඕගොල්ලන්ට අදාළ ෆයිල් ෆෝල්ඩර් එක ඇතුළට ගිහින් ඕගොල්ලන්ට ඒ ෆයිල් එක paste කරගන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපි බලමු කොහොමද අපි මේ download කරගත්තු files ෆෝන් එකෙන් view කරන්න කියලා. ඉතින් මේකට ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා ෆෝන් එකේ තියෙන file folder එක. එතකොට files වලට ගියහම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ storage කියලා. එතකොට storage කියන්නේ අපේ ෆෝන් එක ඇතුලේ තියෙන internal storage එක. අපි ඒකට යනවා. ගියහම මම wallpapers කියන folder එකේ තමයි මගේ files ටික save කරේ ෆෝන් එකට. ඒ folder එක ඇතුලට යනවා. එතකොට මට බලා ගන්න පුළුවන් මේකේ capture.png කියලා මම දාගත්ත image file එක තියෙනවා. ඒ වගේම මට hello.pdf කියලා මම දාගත්ත PDF file එක මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ලේසි ක්‍රමයක් අපිට files share කරගන්න.